What's up, CAB boys and girls? Welcome to the 6th episode of The Chosen Ones. Yeah, road to the higher stage, aka the Behead. In one side we have representing West Coast, Freaky Mobic. In other side we have Heva. Let's go. Let's go. Yeah. Spin that shit, DJ. ඉදිමුණොතින් හිස ඉක්ම වදාරිතාව ගමනන්තය අසීරු වෙදි විචාරිකාව කෙසෙ තීරණ ගන්න ඒ දුර තාරකාව තමන්ට තමන් විතරයි වැදගත්ම කාරණාව හිතමතම සිනාසේ හංග වේදනාව කවන්දයන් අතරින් ගැලවෙයි අවබෝධෙ මාව ගැටින් බින්ද වැටි මතරින් අනේක වාද මා තුල දොංකාර දෙපිස්සෙකුගේ විලාපනාද පාද පත්ම වඳින්න නගි හති දමාන ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාර හින ගැට ගැහුව ගහකට බාරහාර ඇති දාපම් වෙර එලි වෙන කන්න ප්‍රාතිහාර කතිකාව පෙරලන්න ක්‍රමය ඇතුළෙම වේදිකාව තනමං හමාරයි හෙමින් නැග ගන්න පීරිගා මල මොලේ කබල හිස් මතු වෙන්න ළඟින් ගියත් ඇති මේ වදන් කන රතු වෙන්න Yeah, let's go. Let's go. We have Heva in the building. Let's go. Let's go, Freaky. Freaky J, let's go. තව දවසක් මේක කොන්ක්‍රීට් වනාන්තරේ කොහොමද උඹලා වඩින චරිත නොදැන උගේ කතාන්තරේ ගෙහෙල් ගහට මොකටලයි කොට්ටෝරුව හොට පදම් කරේ ජීවිතේ දැකපු විදපු දේවල් විතරයි අපි වදන් කරේ නිදන් කරේ නෑ මම බෙදන් කන්න ආස නිසා බදන් කන්නේ නැත්තේ ඊළඟ තප්පරත විශ්වාස නිසා මරුව එන්නේ හම්බා පස්සේ මොල රත් වෙලා අවුරස්නේ නාසිලන්ත වීදි ආසෙ පරිස්සමෙන් යාළු මෙහෙ බිත්ති වලට කන් තියෙනවා කට වැරදුන බඩ වැරදුනොත් ගෙදර බැවිලා යන් කියනවා බෝගායට මංගීනම සමජ විශ්මන් මිනිස්සු ගෝකයි මන් දැකපු දෙමල්ලි යනවා අලබාත්ති වාරා මත්සෙත් මිනි පස් වෙනවා ආහාරදාම ඉහළ පුරුක් වලට මෙයා වස් වෙනවා විත්ති කඩුව මස් වෙනවා සාකි ටික අස් වෙනවා අයින්සක ගස් යනවා එහෙනම් ඩිස්මිස් වෙනවා Hey, let's go. Let's go. Let's go. Let's go. අඩ වාසි සෙෂන් එක මේක 6 එපිසෝඩ් එක මෙච්චර එපිසෝඩ් ආවා වාසි කලබරේෂන් එක මේක අපිට ෆස්ට් එපිසෝඩ් එකේ ඉඳන් පට්ට කලබරේෂන් ටිකක් ආවා මේකත් ඇවිල්ලා පට්ට වාසි කලබරේෂන් කලින් ෆීචරින් මොනවද තිබ්බේ නෑනේ ඒ කියන්නේ මේ දෙන්නගේම ෆීචරින් මොනවද තිබ්බේ නෑනේ මේ වගේ ෆ්‍රීකි මොබික්ගේ නෑ ප්‍රොඩියුස් විතරයි ෆ්‍රීකි ප්‍රොඩියුස් කරලා තියෙනවා කලින් දාපු ට්‍රැක් එකනේ. Yes. මොකද වෙන්නේ ඉතින් ඒවා ඉන්නවා ඉතින් ආතල්ලේ ඉන්නවා ෆ්‍රී එකේ ඉන්නවා වැඩ ටිකක් එන්න තියෙනවා yes ෆ්‍රීකි මොකද වෙන්නේ brother no brother shape ඒවා ඇයි මේ මියුසික් හිප් හොප් මියුසික් වලට ආවේ හිප් හොප් මියුසික් වලට එන්නේ බං මේ මට තියෙන උණක් දේවල් කියන්න මිනිස්සුන්ට කන්වින්ස් කරන්න ඕකෙදි බං මට හම්බෙච්ච මීඩියම් වලින් හිප් හොප් වල තමයි කන්ටෙක්ස්ට් එක වැඩි ලිරික්ස් වල කන්ටෙක්ස්ට් එකේ ප්‍රමාණය ගත්තා ඒකයි ටිකක් ඇග්‍රසිව්ලි සහ පංච්ලි දැන් මම පිටින් එන සාමගාමී මිනිස්සෙක් නේ මගේ අර ඇතුලේ තියෙන එක දාන්න මට සෙට් නොවෙච්ච මීඩියම් එක ඕක ඒක තමයි මම හිප් හොප් තෝරගන්න මියුසික් ඇතුලේ yes ෆ්‍රීකි කොහමද ඔයා එන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි වල? ෆ්‍රීකි කියලා කියන්නේ ලංකාවේ හිප් හොප් ඉන්ඩස්ට්‍රි Master of Horrorcore. අඩ අන්ඩර්ග්‍රවුන්ඩ් නම් ෆ්‍රීකි තමයි බං අඩ රෙස්පෙක්ට් එකම thank you so much ඒ කියන්නේ ඒ කාලේ ඉදම්ම සීන් එකේ ඉඳලා කොල්ලොංග කොහොමාරි අර රෝල් මොඩල් එකක් තමයි ෆ්‍රීකි කියලා කියන්නේ අර Let's go. කොහමද hip hop කියන genre එකට ආවේ? ආව කියන මට ඇත්තටම මේ ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න තමයි උවමනාව තිබ්බේ. ඒ කියන්නේ හිප් හොප් ප්‍රොඩියුසර් කෙනෙක්. මට ඒක රැප් කරන්නේම සීන් එකක් තිබ්බේ නෑ. නමුත් අර සීන් එකේ අර හිප් හොප් සීන් එක ඒ කියන්නේ ඒකද රෙස්පෙක්ට් එකත් එක්ක බිල්ඩ් වෙච්ච දැන් එතකොට ඒකත් එක්ක සහ අර මට මාව එක්ස්ප්‍රෙස් කරන්න තියෙන මීඩියා එක විදිහට මම හිප් හොප් පාවිච්චි කරනවා. ආඩෝ එලගිරි. yes That's what's up. 2026 බෙහෙත් කොන්සර්ට් එක ගැන මොකද හිතන්නේ කොහොමද ප්‍රෙපරේෂන් එක ෆ්‍රීකිගේ මොකද හිතන්නේ 2026 බෙහෙත් ස්ටේජ් එකට නගිනවා කියලා කිව්වම? ඒක එකෙන් ඉතින් ගිය පාරත් නැග්ගා අපි. කොහොමද ගිය පාර කොහොමද ලැබිච්ච රියල් ඒ කියන්නේ රියල් සීන් එක කියන්නේ අන්තිම අවසාන වෙලාවට කට්ටිය දන්නවා ඔය සීන් එක. අනිවාර්යයෙන් කෙලිව ඕරා දින්න කෙලිව. මොනවද තියෙන ප්‍රොෆෙෂන් ඒ කියන්නේ මොනවද අලුත් ට්‍රැක්ස් තියනවාද ඇල්බම්ස් තියනවාද ඔව් මගේ ඇල්බම් එක මම කරගෙන යනවා ඒ කියන්නේ ඒකේ මචං ට්‍රැක්ස් දැට 6ක් වගේ ඉවර කරලා තියෙනවා තව 4ක් වගේ කරන්න තියෙනවා ඒකත් ඒකේ අලුත් ට්‍රැක්ස් දෙකක් වගේ පර්ෆෝම් කරන්න බලාපොරොත්තු වෙනවා සහ වෙනද වගේම Syndrome X nice. Shout out to Syndrome X. අන්තිමට දැම්මේ ඕඩෝස් නේ ඕඩෝස් 2
Overdose 2 දැම්මේ. හේවා මොනවද තියෙන ප්ලෑන්ස් ඉස්සරහට? මොනවද ඇල්බම් තියෙනවා? ඇල්බම් එකක් දැම්මන් එකක් බං EP එකක් දැම්මා. EP එකක් දැම්මා. සිංගල්ස් ටිකක් රෙඩි කරලා තියෙනවා දාන්න. කොන්සර්ට් එකට බලමු අන්රිලීස්ඩ් එකක් දාගන්න අපි. මම ට්‍රැක් එකක් තියාගන්නම් ගහන්න. yes ඔයාගේ ඇල්බම් එකේ තියෙනවා ට්‍රැක් කරලා දාපන් ඒවා. ඇල්බම් එක දාගෝ. අතල්ලා ගමු ඉතින්. එක්සයිටඩ් බං මං කලින් එකට ආවේ නෑනේ. මේ පළවෙනි පාර බලමු එක්ස්පීරියන්ස් එක කොහොමද? එලකිරි ඔයා සිංගල්ස් ටික දැම්මනේ. කෂ්ටක තමයි අන්තිමට ඔයා දැම්මේනේ. ඔව් සිංගල් එකක් දැම්මා. සිංගල් එක දැම්මා. අඩු සොලිඩ් ට්‍රැක් එක. ෆ්‍රීක් එකේ ඩිස්කෝග්‍රැෆි එකේ තියෙන ෆ්‍රීකේ ආසම ට්‍රැක් එක කියන වයිරල් ගියපු එහෙම නෙවෙයි කට්ටිය ආපු එක නෙවෙයි. අර ෆ්‍රීකේ රෙප්‍රසන්ට් කරන ට්‍රැක් එක මොකද්ද? මට මුලින්ම සෙට් උනේ මේ මට ඇත්තටම වස්කවි එකේ කවුද බිග් ඩොගී එකකින් තමයි මට ඇත්තටම සයිෆයි එකකින් තමයි මට ෆ්‍රීකිව සෙට් උනේ. ඒ කියන්නේ මට සෙට් උනේ. මට නම් මගේ ෆේවරිට්ම ඒ කියන්නේ වර්ස් එක ගන්න ෆ්‍රීකේ වස්කවි එකේ තමයි. සොලිඩ් සයිෆයි කරේ. සොලිඩ්. ෆ්‍රීකේ මොකද්ද ට්‍රැක් එක? කියන්නේ අර ගොඩක් අසුද්ධ කියලා ට්‍රැක් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අර මට too much personal. මම හිතනවා ඒක ඒ කියන්නේ ඔරිජිනල් ඒ කියන්නේ මගේ සීන් එක එක්ස්ප්‍රස් කරපුව ඒක අවස්ථාවක් කියලා. ඒකින්ද මම හිතන ඒක ලොකුවට වයිරල් ගිය සීන් නෑ. නමුත් ඒක අර මට පර්සනලි මම හිතන ඒක. ඇයි මේ හොරෝකෝ සීන් එකක් කියන්නේ? ඇයි හොරෝකෝ කියලා මේ ජෝන් එකක් මේ බැලුවේ ඇයි මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා? ඒ කියන්නේ ඒක අර පොඩි කාලේ ඉඳන්ම අර හොරර් සීන් එකේ ඉඳලා ෆිල්ම්ස් අර මේ බල්ලා අපේ තාත්තාට PlayStation එකක් තිබ්බේ අපි ප්ලේ කරනවා Resident Evil. nice. මොන්ටිසෝරි යන කාලේ වන්න තිබ්බේ. ඒකට ඒ ආభాසෙත් එක්ක මේ මියුසික් ඒ කියන්නේ ඒ ගේම් එකේ තියෙන ස්කෝර්ස් තියෙනවනේ. ඒ කියන්නේ මියුසික් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඒවත් ඉන්ස්පිරේෂන් එකත් එක්ක රියල් ලයිෆ් එකේ යම් අවස්ථාවලදී ඒ සිද්ධ වෙච්ච දේවලුයි ඔක්කොම ඉන්ස්පයර් වුණා. සහ USA ආభాසය අනිවාර්යෙන්. yes. ඔයා මොනාහරි US මොනාහරි ෆීචරින් මොකක් හරි කරලා තිබ්බ නේද? ප්‍රොඩියුස් කරලා මොකක් ට්‍රැක් එකක් තිබ්බ නේද? සමහර ටිකක් කරලා තියෙනවා. ආටිස්ට්ලා ප්‍රොඩියුස් කරලා තියෙනවා. ෆීචරින් කරලා තියෙනවා. අර නයිස්. කොහොමාරි අර ලංකාවේ හිප් හොප් බීට් අර කියන්නේ ප්‍රොඩියුසින් අර කොහොමාරි මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න ඕනේ. කොහොමාරි ඒක තමයි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. තමයි ඕනේ. හේවා ඒ ප්‍රශ්නේ මොකද වෙන්නේ? ඒක ප්‍රශ්නේ මතකයි. ඒ කියන්නේ ඔයාගේ ඩිස්කෝග්‍රැෆි එකේ තියෙන ඔයා රිප්‍රසන්ට් කරන හේ වගේ ආසව ඒ කියන්නේ ඔයාගේ පර්සනලි කැමතිම ට්‍රැක් එක. සාදුකාර බං. මම හිතන්නේ ඒකෙන් තමයි මම අඳුරගත්තේ මගේ මොකද්ද ප්‍රකාශනය මොකද්ද මම කතා කරන්න මට ගැළපෙන්නෙම කොතනද පොයින්ට් කරන්න පුළුවන් කියලා මම ඒකෙන් තමයි තේරුම් ගත්තේ බං. එතකන් අහුන්නේ නැහැ. මම තුන්වෙනි ට්‍රැක් එකේ ඒකෙන් මට තේරුණා මේක තමයි මගේ මම කතා කරන්න මට බෙස්ට්ම පැත්ත. yes. තාල දැමුවා තන් කුරුටු ගෑ. හැබැයි ආනේ උන්ට යටි වෙල කියලා nice. අපි එන අපේ second session එකට යන්න. yes, let's go representing West Coast and Vijay Rama. Nuge Goda. Let's go Heva and Freaky J. The building DJ Hiran, you know what to do, bro. Yeah. ලිව්වේ දකුණේ මං චින්තනයේ වමත් ඔය 13 සමතුන්ව තේරුම් ගනින් මමක් ඇයි වදයක් වෙන්නේ නවකෙක්ට සරසවියත් මොනගත තිගන තොපි ජීවිතය අසමත් ප්‍රතිමාව රැක්කා ප්‍රතිපදාව නැතත් හැමදාම යැත්තා දෑ හැට නොදැක තම පැත්තක් ගන්නේ මොඩ 70ක් පිළිමැද්ද පොළ අකුරක් ගානේ කිව්වේ මං ඇත්තක් කියපන් ගුරු ගීතේ මුන්ට අල්තීනයි ප්‍රශ්නයක්ද අපේ මාර සංකීර්ණයි කොපමණ ඉහිරුණත් බිම රුහිරු බැවෙනස් වෙන්න ක්‍රමයකට නුහුරු ලිව්ව මදි තියෙනවා අදහස් අනන්තයක් දැන්ව තහපන් කීදේ මාක්ස්වාදී පිරිස පිට කරන්නේ මම දන තරංගයක් දැම්ම රැප් අහන්න මං වහපන් පිරිත Let's go Freaky J. Let's go. Yeah. Yo. එද වගේ අදත් පායලා ඉර ඒත් එද වගේ අද නෑ මගේ අලුව මල්ලඟ
කියනවත ගොත ළඟ ඉදන් සොහොන් කොත හතුරු මිතුරෝ එකට අද කනවා උගේ මල බත කලකට පෙර යුද පිටියක් මුළු විදියම කැපිලි කෙටිලි පැහැර ගැනිලි පැතරුව උම්බිතියම ජාලුවගේ මාමා ඌ එකෙම වීදි සෙබලා පොරෝ දෙන කන්නෙත් කොල්ලෙක් දෙනගේ ඔළුවටම වෙඩි තියලා ඔය මොන සුදියටත් එහා මිනි මරන රසේ සුදියෝගේ තුවක්කු බටෙන් අහිංසකව ගත්ත පොළවේ බුදිය වෙඩි උණ්ඩේ මූණට එද්දි ඇඟ පෙනේරයක් වෙද්දි පිප වැටිලා ලේ විලම් මැද පණ ගැහි ගැහි ඇඹරෙද්දි උන්ගේ හිත දන්නව කොහමද දැන් ඌ මැරෙන බව මොලේ වැඩ තාම පෙරුණ හොලවන්න අතපය නිකරුණ ගාත විම වේදනාව අග වෛරය දෛවය එරේ උනේ ගාතක පවුලේ ඊළඟ සයිලෙට Yeah. Damn. Damn. Yeah. 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 ගාන සැනින් ආලෝකෙ වෙනස් වී කමක් නෑ අන්ධකාරේ තුරා වෘතයක් වී කඳුළු ලෙහුරු වෙයි කල්යද්දී අත්හැරීම සුළු දෙයක් දුර ගමනක් යදී එකයි කෝකත් දැන් කාපුන්ට ලෝකත් මගේ දෝතත් මදි රඳන්න කර්මාන්තේ කෝමත්තේ පාසද්ද තියපන්කෝ අඩිය පෙලේ මත දන්න තොපි රස්නේ දිගෝබ්‍රා විද සෝල්ජර් හෙට ඉන්න තැන කියයි අද ගන්න තීරණ පාරවල් තියා ගනින් පපුවේ උඹේ හිරුණ කාලේ කන්නේ පදිහා බලන් වැහි බීරම ඇති නැද්ද දැක්ක හින දවසක් ගිලෙන දරා ගනි වරා මලින් පුදන්නේ උඹේ පරාජයට මරාගෙන මැරියම් බං අවුතින් තරංගෙට කවුරු නැත සාකි දෙයි දෙයත්ලේ කරගැට විනිශ්චයන් තියා ගනින් සීමාවෙන් එහාට Let's go. Let's go. අර වාසි සෙෂන් එකක් ඇතරම ආපු ඒ සෙෂන් ඔක්කොම වගේ වාසි මේක ඇවිල්ලා මේ දෙන්නගෙත් තියෙන වෙනම යුනික් Dream collaboration. ඩ්‍රීම් කලබරේෂන් ඇත්තරම ෆීචරින් එකකට දකින්න කලින් මේ වගේ ලයිව් අහන්න සෙට් වෙච්ච එක ගැන අර Solid. සොලිඩ් මේක පාසි එක්ස්පීරියන්ස් එක අර ඇත්තටම කියන්න ඕනේ මේ ගාන සෙෂන් එක අනිවාර්යෙන්ම ඉස්සරහට කාලයක් යනකම් කොල්ල අනිවාර්යෙන්ම ආයි Yes. එකෙම අපි නෙක්ස්ට් එකත් බලමු මේ වගේම තව කන්සෙප්ට් එකක් අනිවාර්යෙන්ම අරගෙන යමු බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා අනිවාර්යෙන්ම Yes. අනිවාර්යෙන්ම ගිහිල්ලා එනං බේත් කොන්සර්ට් එක Yeah. ප්‍රී රෙජිස්ටර් වෙන්න Make sure to subscribe Freaky Mobic, the G and the Heva. And shout out to the DJ Hiranya. Let's go, baby. Let's go, brother. And shout out to all the producers, Stremix and Hero and Babe on the beat. Shout out to the crew. Let's go. එනං girls and boys තවත් එපිසෝඩ් එකකින් සෙට් වෙමු bye. You were there. You felt it. Yes, so the morning rap. This wasn't just a show. This was a takeover. Sri Lanka's highest stage for hip hop. Patu angka bindua ekai ilak. Ekai hatara malia yaluwa tikai mitara tamai kerala innen natara. The energy. The crowd. August 8th, 2026. Early bird tickets out now.